අයිබෝවන් දිදුල ප්‍රඩක්් YouTube නාලිකාවත් සමගයි ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් නව වසරේ ඉස්සෙල්ලාම කරන වීඩියෝ වැඩසටහන තමයි මම මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් අද මේ දවසේ මං හිතුවා ඔයගලන්ට වැදගත් කාරණා කීපයක්ම ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඉතින් පහුගිය වීඩියෝ වලදී මම පහුගිය වීඩියෝ එකකින් විශේෂයෙන්ම මේ සැකිල්ලක් සම්බන්ධව ඔයගලන්ට දැනුවත් කළා. මෙන්න මේ සැකිල්ල හදලා මේ විදිහට අපිට මේ ඩස්බින් එකක් හදාගන්න පුළුවන් කියලා. ඉතින් මම ඒකේ ප්‍රමාණයන් පිළිබඳවත් මෙන්න මේක තමයි මම ඔයගලන්ට ගිය වර ඉදිරිපත් කළේ. මේකේ ප්‍රමාණයන් පිළිබඳවත් ඔයගලන්ව දැනුවත් කළා. ඊට පස්සේ සාමාන්‍යයෙන් සයිස් 4ක් තියෙනවා. මීට වඩා කුඩා ප්‍රමාණයේ හේකුත් තියෙනවා. ඉතින් ඒකේ ගණනුත් මම කියන්නම්. මගේ ළඟ දැන් මෙතන නැහැ. මම වැඩ කරන කෙනෙක් ළඟ ඒක. එතකොට ඒකේ කටවට ප්‍රමාණය අඟල් 26ක් වෙනවා. ඒ කියන්නේ මේ කට වටේ ප්‍රමාණය අඟල් 26ක් වෙනවා. එතකොට ඒකේ උස ප්‍රමාණය අඟල් 8ක් වෙනවා. අඩිය ප්‍රමාණය අඟල් 23ක් වෙනවා. ඉතින් මේ විදිහට ඔයගලන්ටත් පුළුවන් ඒවා හරි ගස්ස ගන්න. මම ඒකයි ගණන් මෙමි ඒ විදිහට කිව්වේ. ඊට වඩා කුඩා ප්‍රමාණය. ඒ කියන්නේ මේ ඩස්බින් එකට වඩා පොඩ්ඩක් පොඩි ප්‍රමාණයේ ඩස්බින් එකක් අපි හදා ගන්නවා නම්. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් හෝටල් ශේෂ්ත්‍රයට යනවා නම් හෝටල් ශේෂ්ත්‍රයේ මේ ඩස්බින් එකට වඩා ටිකක් විශාල එකක් තමයි භාවිතයට ගන්න. එතකොට ඒ සැකිල්ලක් අපි කොහොමද මෝල්ඩ් එකක් හදාගන්නේ ප්‍රමාණ කොයි වගේ වෙන්න ඕනේද කියලා මම කැමතියි ඔයගොල්ලන්ව දැනුවත් කරන්න. බලමු මේක අපි මැන්නොත් එහෙම කොච්චරක් කටවට ප්‍රමාණය තියෙනවද කියලා. මේක මැන්නහම 39ක් තියෙනවා කටවට ප්‍රමාණය. ඊළඟට මේකේ උස ගත්තොත් එහෙම අඟල් 14ක් තියෙනවා. උස අඟල් 14යි. ඊළඟට මේකේ අඩිය ප්‍රමාණය ගත්තොත් එහෙම ඕගලන්ටත් මේ ප්‍රමාණ වලින් හදා ගන්නයි මම මේ කියන්නේ. ඕගලන්ට ඉතින් ඉල්ලුම අනුව ඔයගලන්ට අඩු වැඩි කරලා මෙහෙම හදා ගන්න පුළුවන්. ඊළඟට අඟල් 35ක් තියෙනවා අඩිය වට ප්‍රමාණය. මේක සාමාන්‍ය හෝටල් ශ්‍රේෂ්ඨයේ අයට ඩස්බින් එකක් හැටියට තමයි ඒගොල්ලෝ මේ ප්‍රමාණ පාවිච්චි කරන්නේ. මෙච්චර කුඩා ඒවා ඒ අය පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟ මෝල්ඩ් එක ගැනත් මම කතා කරන්නම්. ඊළඟට අපට තියෙනවා මේ වගේ විශාල ප්‍රමාණයේ මෝල්ඩ් එකක්. මේක මොකටද පාවිච්චි කරන්නේ? මේක ලොන්ඩ්‍රි බකට් එකක් හැටියට තමයි අපි පාවිච්චි කරන්නේ. මේකේ ප්‍රමාණයත් මම ඔයාලට කියන්නම්. මැනලා ගත්තොත් එතකොට ඔයගලන්ට ලේසි කොහොමද අපි මේව කරගන්නේ කියලා අවබෝධයක් ගන්න. මේකේ තියෙනවා 52ක්. උඩ කටවට ප්‍රමාණය අඟල් 52ක් තියෙනවා. ඊළඟට මේකේ උස ගත්තොත් එහෙම උස තියෙනවා අඟල් 22ක්. ඊළඟට අඩිය කොටස ගත්තොත් එහෙම මේවා මම ඔයවත් දැනුවත් කරන්නේ ඕගලන්ට මේ කර්මාන්තයේ නිවැරදිව ඉස්සරහට කරගෙන යන්න ඕන නිසායි. එතකොට ඕගලන්ට කිසිම ගැටලුවක් නැතුව මේක කරන්න පුළුවන්. මේක අඟල් 43ක් තියෙනවා යට අඩිය ප්‍රමාණය. එතකොට ඔයගොල්ලෝ සටහන් කරගන්න වීඩියෝ එක බලලා ඔන්න ඔය ප්‍රමාණ වලින් තමයි. එතකොට මේ බාස්කට් 4ක් හදන්න ඕගොල්ලන්ට ප්‍රමාණයන් මම දැන් කියලා දුන්නා. එතකොට ප්‍රමාණ 4කින් අපිට පුළුවන් මේ බාස්කට් හරි ගස්ස ගන්න. එතකොට මම ඔයගලන්ට තව කාරණාවක් කියන්න ඕනේ. කොහොමද අපි දැන් මේක මාකටිං කියන පැත්තට යන්නේ? කාටද දැන් මේව හදලා විකුණන්නේ කියන. දැන් මම හිතන්නේ මේ වීඩියෝ එක මම කරන්නේ 4 වෙනිදා හෙට ඉස්කෝලේ පටන් ගන්න 5 වෙනිදා. එතකොට ලංකාවේ පාසල් කොච්චරක් තියෙනවද? ලංකාවේ පාසල් ඔක්කොටම
මේ ඩස්බින් එක ඕගලන්ට මාකට් කරන්න පුළුවන්. රජයේ කාර්යාල පෞද්ගලික අංශයේ කාර්යාල කොච්චර ප්‍රමාණයක් තියෙනවද? ඒ අයට අවශ්‍ය ප්‍රමාණයට ඕගලන්ට මේ ඩස්බින් හදලා අලෙවි කරන්න පුළුවන්. ඔන්න මාකටිං පැත්ත මම පොඩ්ඩක් කිව්වා. තවත් තියෙනවා. නමුත් තව දෙයක් ඕගලන්ට මෙහිදී ඉදිරිපත් කරන්න ඕනේ කියලා මම හිතුවා. මේ පොඩ්ඩක් බලන්න මේකේ අඩිය සම්බන්ධව පොඩ්ඩක් දැනුවත් කරන්න ඕනේ කියලා හිතුවා. මම ඕගලන්ට කිව්වා බෝඩ් එකක් සම්බන්ධ. මේ බෝඩ් එක ඝනත්වය මිලිමීටර් 2ක ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ සාමාන්‍ය පොඩි ඩස්බින් එකේ අඩිය මං රවුම් ඇඳලා තියෙනවා 12ක්. මේ බෝඩ් එකට 12ක් ගන්න පුළුවන්. එතකොට එක අඩියක් හරිගස්ස ගන්න කොටස් දෙකක් ඕනේ මේ විදිහට. මේ විදිහට එක අඩියක් සකස් කරගන්න මේ වගේ කොටස් දෙකක් අවශ්‍ය කරනවා. මේ විදිහට. එතකොට අපිට මේකෙන් අඩි 6ක් හදාගන්න පුළුවන්. බාස්කට් 6කට අඩි 6ක් හරි ගස්ස ගන්න පුළුවන්. ඊළඟට ඕගලන්ට පේනවා ඇති මෙතන ඉතුරු වෙන කොටස් තියෙනවා. මේ තැන් වලින්. ඒ ඉතුරු වෙන කොටස් පොඩියට අපි මොන හරි නිර්මාණයක් කරනවා නම් ඒවා සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මෙතනින් පොඩි කොටසක්ම ඉතුරු වෙනවා. ඒකත් අපිට අපේ නිර්මාණකරණයේදී අපිට මේ කොටස් එකතු කරගන්න පුළුවන්. ඒවා විසික් කරන්න එපා. මුළු බෝඩ් එකම අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඔන්න දෙවෙනි කාරණාවකුත් මම ඔයගලන්ට පැහැදිලි කළා. ඊළඟට මේක ගන්න බැරි අපි ඊළඟට මොකද්ද කරන්නේ? අපිට පුළුවන් අපි ගෙදර ගේන පෙට්ටි වලින් මේ බෝඩ් එක කපලා අඩි අරගෙන මේ විදිහට අලවලා මේකට මේ විදිහට සකස් කරගන්න. මම මේ සකස් කරන විදිහ කියන්නම්. මේ වගේ එක්කෝ පත්තර කොලේ කවර් කරන්න පුළුවන්, නැත්නම් මේ වගේ මැල්ලා පේපර් එකෙන් කවර් කරගන්නත් පුළුවන්. ඉතින් මේ අඩිය සකස් කරනකොට මම අඩිය ගැන ගොඩක් කතා කරන්නේ. අඩිය ලස්සනට ලීයෙන් කළා වගේ තියෙන්න ඕනේ. මොකද අඩිය ලීය වගේ තියෙන්න ඕනේ. අඩිය හොඳ ශක්තිමත් වෙන්න ඕනේ, ලස්සන වෙන්න ඕනේ. මේ එක රැල්ලක්වත් තියෙන්න බෑ. ලීයෙන් කළා වගේ මේ ඔයගලන්ට පේනවා ඇති. හයිය. ලීයෙන් කළා කියලා තමයි ගොඩක් වෙලාවට එතකොට හිතෙන්නේ. මේ විදිහට බැලුවාම. ඉතින් මේක හොඳ ලස්සනට ෆිනිෂින් එක තියෙන්න ඕනේ. ෆිනිෂින් එක තිබ්බහම තමයි ඇත්තෙම මේකේ අපිට හොඳ මිලක් කියන්නත් පුළුවන් වෙන්නේ. අනේ ඒකත් අවධාරණය කරන්න. ඉතින් නිර්මාණය කරලා ඉවරුණාට පස්සේ මේ ඩස්බින් එක නිර්මාණය කරලා ඉවරුණාට පස්සේ තමයි අපි අඩිය අලවා ගන්නෙ. ඊට පස්සේ ඕගොල්ලන් මේ ඩස්බින් කරනකොට මේ වියමන කරලා ඉවර වෙලා වියමන කරන විදිය මං කියලා දීලා තියෙනවා. විශේෂයෙන් පාසල් වලට දෙනවා නම් අපිට මේ පත්තර කඩදාසියෙන් එහෙම නැත්නම් පොත්වල කොළ වලින් මේවා හදලා ඒගොල්ලන්ට අලෙවි කරන්න පුළුවන්. එතකොට මේකේ අඩිය ශක්තිමත්ව හදලා දෙන්න. අඩිය හොඳ ශක්තිමත්ව හදන්න ඕනේ. එතකොට මේ බෝඩ් දෙක ගත්තාම මේ දෙක ඔයගොල්ලෝ දන්නා එකට අලවන්න ඕනේ කියලා. මම මෙහෙම දැන් දෙකක් අලවලා තියෙනවා. එතකොට හොඳ හයියයි. ඊට පස්සේ මේ අලවගත්ත බෝඩ් දෙකට අපිට මේ වගේ කොළ කෑලි දෙකක් කපා ගන්න ඕනේ මැනිලා පේපර් එකෙන්. මේ තියෙන්නේ මැනිලා පේපර් එක. එතකොට අඩිය සකස් කරනකොට අපි මෝල්ඩ් එක පාවිච්චි කරන්නේ නැහැ මේ කොලේ කපා ගන්න. කොලේට අපි මෙහෙම තියන්නේ. කාඩ්බෝඩ් එකට විතරයි අපි මෝල්ඩ් මේක පාවිච්චි කරන්නේ. මේක කරන්නේ නැතුව අපි කපාගත්ත කොලේ මේ බෝඩ් එක තමයි තියලා රවුම් කපා ගන්න. මොකද ඒ අතර පොඩි වෙනසක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ බෝඩ් එක තියලා මෙහෙම රවුම් කපා ගන්න. එක රවුමක් අඟල් භාගයක් විතර වැඩිපුර තියන්න අනිත් රවුම මේකේ ප්‍රමාණයටම කපා ගන්න. මේ විදිහට යන්නේ බලන්න. ඊළඟට පෑන් නිරි තියෙන පැත්ත යට පැත්තට එන්න ඕනේ. අපි පෑනකින් පැන්සලකින් අඳිනවා නම් ඒක එළියට පේන්න තියෙන්න බෑ. ඒක ඇතුළට වෙන්න ඕනේ. ඒ පොඩි කාරණා පිළිබඳ ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. නැත්තම් එහෙම එක කරන්න ටිකක්
අපහසු වෙනවා. දැන් මම ඔයගලන්ට පෙන්නන්න යන්නේ මේකේ කොහොමද අපි ගම් ගාලා මේක කරන්න කියලා. මොකද ඉගෙන ගන්න දේ හරියටම ඉගෙන ගන්න නැත්නම් වැඩේ කරන්න බෑ. ඊට පස්සේ ඔයගොල්ලෝ කියයි අනේ මාකට් වෙන්නේ නැහැ, මේවා හරි නැහැ, මේවා ගැලවෙනවා, විකුණන්න බෑ. ওই ප්‍රශ්නේ එන්නේ ඔය නිසා. ඒ කියන්නේ නිර්මාණේ කල් පැවැත්මක් නැහැ, ලස්සන නැහැ, ක්වොලිටි නැහැ. ඒ වගේ ප්‍රශ්න නිසා තමයි අපිට මේවා විකුණන්න බැරි වෙන්නේ. ගොඩක් දෙනෙක් කියනනේ ඕ විකුණන්න බෑ කියන කතාව තමයි කියන්නේ. විකුණන්න බෑනේ, මේ විකුණන්න පුළුවන්, අපි හරියට හදන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. අපි හොඳට නිර්මාණය කරනවා නම් අපිට හොඳ වෙළඳපොළක් හදා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ යන්නේ පාසල් වලට ගුරුවරුන් එක්ක කතා කරන්න, විදුහල්පතිවරු එක්ක කතා කරන්න, ළමයිටත් මේක හොඳ ආදර්ශයක්, පරිසරයේ හිතකරයි. මේ ඔක්කොම කල්පනා කළාම දැන් උගලන්ට පේන්නේ නැති මම මේ විදිහට මේ ගම් ටික හොඳට ගෑවා. මේ වගේ ටිකක් ලොකු පින්සලක් ගන්න. එතකොට අපිට පහසු. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ලොකුවට තියෙන කොලේ මේ මගේ පෑන් ඉරත් පේන්න තියෙනවා. මේක මේ පැත්තට අලවනවට වැඩිය මම මේක මේ පැත්ත කරලා තමයි අලවන්නේ. ඔන්න බලන්න මෙහෙම තිබ්බා. මම මේ බෝඩ් එක මෙහෙම තිබ්බා. මෙන්න මෙහෙම අලවනවා. අලවලා මේක අනිත් පැත්ත හරවනවා. හරවලා ඉවර වෙලා මෙන්න මෙහෙම ඉක්මනටම පිරිමැදි. මේක පිරිමැද්දාම එක බුබුලක්වත් නැති වෙන්න ඕනේ. ආවේ නෑ නේද? ඊට පස්සේ මෙන්න මෙහෙම හොඳට ගම් ටික ඇතුළට ඇතිල්ලෙනකන් මෙහෙම පිරිමැදින්න. පිරිමැදලා පොඩ්ඩක් වේලුණාට පස්සේ මේ පැත්ත හරවලා මෙහෙම කොටස් කපාගෙන මේ විදිහට කොටස් කපන්න ඕනේ. කොටසක් කරලා පෙන්නන්නම්. ඊට පස්සේ මේ ටිකේ ගම් ගාලා මේ ටිකේ මෙහෙම ගම් ආලේප කරන්න. ගම් ආලේප කරලා මේක මේ පැත්තට මෙහෙම නවල අලවන්න. මේ විදිහට අලවගෙන යන්න. මේවා ඉතින් පොඩ්ඩක් වේලෙන්න තියන්න ඕනේ. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ කරන වෙලාවනේ. එතකොට ඊට පස්සේ මේ මුළු එකේම ගම් තවරලා මේ ටික ඔක්කොම මෙහෙම ඇලෙව්වට පස්සේ මුළු එකේම ගම් තවරලා ඕගොල්ලන් මේ කොලේ මෙහෙම උඩින් තියන්න. උඩින් තියලා මේකත් අර වගේම පිරිමැදලා හොඳට ෆිනිෂ් කරගන්න. එතකොට තමයි ලස්සන නීට් එකට අපිට මේ අඩිය මේ විදිහට එන්නේ. අන්න ඒ විදිහට කරන්න ඕනේ. නැත්තම් ෆිනිෂ් එක මදි වෙලා කට්ටිය ගන්න නැතුව යනවා. ඊළඟට ඕගොල්ලන්ගේ අවසානයක් කරනවා නම් මේ වගේ ටැග් එකක් හයි කරගන්න. ඊළඟට ඕගොල්ලන්ගේ මොකක් හරි නමක් ලාංඡනයක් තියෙනවා නම් ඒවා සවි කරගන්න. ඊළඟට මම ඕගොල්ලන්ට තව කාරණාවක් කියන්න ඕනේ. ඊළඟට පියන් අනිවාර්යයෙන්ම මේ පියනක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඉතින් අපිට එක එක රටාවන් වලට පියන් සකස් කරගන්න පුළුවන්. මම ඉදිරියේදී මේ පියන් සකස් කරන විදිහ වීඩියෝ එකකින් ඔයගලන්ට ඉදිරිපත් කරන්නම්. ඉතින් මේ විදිහට මේ ලොන්ඩ්‍රි බකට් එකේ පියන මේ විදිහට හදලා තියෙනවා. ඊළඟට පොඩි ඩස්බින් එකේ පියන මේ විදිහට හරි ගස්සලා තියෙනවා. ඊළඟට අර සාමාන්‍ය හෝටල් වලට දෙනකොට අපි ඒක තවත් අලංකාර කරලා මෙන්න මේ විදිහට පියන් සකස් කරලා තියෙනවා. පියන් එක එක විදිහට සකස් කරන්න පුළුවන්. ඉතින් ඕගලන්ට පුළුවන් මේ අවුරුද්දේ හොඳට නිර්මාණ කරලා හොඳ වෙළඳපළක් හරි ගස්ස ගන්න. ඊළඟ වීඩියෝ එකේදී අනිවාර්යයෙන්ම ඕගලන්ට මම මේ පියන සකස් කරන ගන්න විදිහ කියලා දෙන්නම්.